මාධ්‍ය සාක්ෂරතාව යනු කුමක්ද? ජනමාධ්‍ය මගින් ඉදිරිපත් වන විවිධ සංදේශ නිවැරදිව අර්ථකථනය කරගෙන ඒවා ක්‍රියාවට නගා දෛනික ජීවිතයට ප්‍රයෝජනවත් අන්දමින් යොදා ගැනීමේ හැකියාව මාධ්‍ය සාක්ෂරතාව නම් වේ. මාධ්‍ය සාක්ෂරතාව යනු ජනමාධ්‍ය භාවිතයෙන් ජීවිතයට එකතු කර ගැනීමේ හැකියාවක් මිස එහ හුදෙක් ලැබෙන දැනුමක් පමණක් නොවේ. එය කාලයත් සමග අත්දැකීම් හා ඉගෙනුමත් සමග පුළුල් වන ක්‍රියාවලියකි. මාධ්‍ය සාක්ෂරතාව ඒක සංනිවේදන කුසලතාවක්. දෙවන ක්‍රමිකව වර්ධනය වන ක්‍රියාවලියක්. තුන ආරක්ෂිත මාධ්‍ය පරිභෝජනයක්. විද්වතුන්ගේ මතය මාධ්‍ය සාක්ෂරතාව පිළිබඳ නිර්වචන. ඒක W. ජේම්ස් පොටර් 1998. අප වෙත ලැබෙන මාධ්‍ය සංදේශ අර්ථකථනය කර ගැනීමට හා ඒවාට අප කෙතරම් දුරට විවෘතද යන්න පිළිබඳ දැනුමින් අප ගොඩනගා ගන්නා දෘෂ්ටිකෝණයයි. දෙවන යුරෝපා කොමිසම ලැබෙන මාධ්‍යයෙන් සෑම ආකාරයකින්ම ඉදිරිපත් කරන සංදේශ ප්‍රගුණය කිරීමට, විශ්ලේෂණය කිරීමට, ඇගයීමට හා නිර්මාණය කිරීමට ඇති හැකියාවයි. ජාතික මාධ්‍ය සාක්ෂරතා ආයතනය ඇමරිකාව. මාධ්‍යයට ප්‍රවේශවීම, විශ්ලේෂණය කිරීම හා මාධ්‍යයන් තුළින් අර්ථකථන ක්‍රියාශීලීව නිර්මාණය කිරීමේ හැකියාවයි. මාධ්‍ය සාක්ෂරතා අධ්‍යයනයට අයත් ක්ෂේත්‍ර. සංදේශ ක්‍රියාවලිය හඳුනා ගැනීම, බලපෑම හඳුනා ගැනීම, විශ්ලේෂණය හා කතිකාව, සංයෝජනය, ඇගයීම. මාධ්‍ය සාක්ෂරතාවේ තෙවදෑරුම් සිද්ධාන්තිය. ස්වකේන්ද්‍රිය, ස්වපක්ෂය. ස්වකේන්ද්‍රීය පුද්ගලයෙකු තමන් ලබන අත්දැකීම් හා තමන්ට ලබන තොරතුරු තුළින් තමන්ගේම අර්ථකථන ගොඩනගා ගනී. මෙය විඤ්ඥානික හෝ අවිඤ්ඥානික ලෙස ක්‍රියාත්මක වේ. ඥාන ව්‍යුහය පුද්ගල මනස තුළ තැන්පත් වී ඇති සංකෘත තොරතුරු ප්‍රමාණයයි. ස්වයං සිද්ධව ඇතිවනුයි නොව ජීවිතය පුරා විවිධ මූලාශ්‍රවලින් ලබාගත් තොරතුරු ගලපා ගැනීමෙන් ගොඩනගී. කුසලතාවය ලබාගත් තොරතුරු ග්‍රහණය කරගත් සංදේශ නිවරදිව විග්‍රහ කර ප්‍රායෝගිකව භාවිතයට ගැනීමේ ශක්තියතාවයි. විචාරශීලී ග්‍රාහකත්වය විචාරශීලී ග්‍රාහකයාගේ කුසලතා. විශ්ලේෂණයෙන් සංදේශයක් තීරුම් ගත හැකි ආකාරයෙන් කොටස්වලට වෙන්කර පරීක්ෂා කිරීම. තක්සීරුකරණය මාධ්‍ය සංදේශයේ ගුණය හා අගුණය කිසියම් නිර්ණායකයක් අනුව සලකා බැලීම. කාණ්ඩකරණය මාධ්‍ය සංදේශයන් සමාන ලක්ෂණ අනුව කාණ්ඩවලට බෙදා වෙන් කිරීම. අනුමානය සංදේශී ඇතුළත් තොරතුරු ඇසුරෙන් සමස්ත අර්ථය ගැන අනුමාන කිරීම. නිගමනය කිරීම විශ්ලේෂණයෙන් හා තක්සීරුවෙන් අනතුරුව නිවැරදි නිගමනයකට එළඹීම. විචාරශීලී ග්‍රාහකත්වයේ කුසලතා. සංශ්ලේෂණය වෙන්වෙන්ව ලැබෙන කරුණු එකට ගලපා නව අවබෝධයක් ගොඩනැගීම. වියුක්තිකරණය සුවිශේෂී කරුණු ඉන් ඔබ්බට ගොස් පොදු මූලධර්මයක් ලෙස හඳුනා ගැනීම. දක්ෂ මෙහෙයවීම ප්‍රමාණය, ගුණාත්මක භාවය, සම්බන්ධතාව හා ආකාරය සලකා සංදේශය මෙහෙයවීම. ඒකාකාරීත්වය සමාන අවස්ථාවලදී ස්ථාවර මානසික ප්‍රතිචාරයක් පවත්වා ගැනීම. ඇගයීම මිය කුමන සංදේශයක්ද, ඊය වැදගත් වන්නේ ඇයි ලෙස නිරන්තර ප්‍රශ්න කිරීමේ පුරුද්ද. මාධ්‍ය සාක්ෂරතාවේ ප්‍රයෝජන W. ජේම්ස් පොටර් ඉදිරිපත් කරන කරුණු 3ක් අනුව. මාධ්‍ය පරිභෝජනය පාලනය විවිධ මාධ්‍ය පණිවිඩ ලබා ගැනීමේ කැමැත්ත වැඩිවීම හා ලැබෙන ප්‍රමාණය ප්‍රතිශීලීයව පාලනය කර ගැනීමේ හැකියාව. මානසික වටිනාකම් ආරක්ෂා කිරීම මාධ්‍යකරුවන්ගේ ආකල්ප තමන්ගේ සිතුම් පැතුම් සමග මුසුවීමට ඉඩ නොදී තමන්ගේ මානසික වර්ධන පද්ධතිය ආරක්ෂා කර ගැනීම. මාධ්‍යය පිළිබඳව පාලනය ලබා ගැනීම මාධ්‍ය හිමිකරුවන්ගේ ග්‍රහණයෙන් ගැලවී තමන්ට සුදුසු ප්‍රයෝජනවත් මාධ්‍ය තෝරා ගැනීමට ඇති බලය ලබා ගැනීම. මාධ්‍ය සාක්ෂරතාවේ ලක්ෂණ ප්‍රගතිශීලී ක්‍රියාවලියක්. පුද්ගලයෙකුගේ මාධ්‍ය සාක්ෂරතාව ඔහුගේ මාධ්‍ය සංදේශයට නිරාවරණය වීමේ ප්‍රවර්ධනය සමගම වර්ධනය වී. ගැඹුරු අවබෝධය
වැඩිදියුණු වූ ඉහළ මට්ටමක මාධ්‍ය සාක්ෂරතාවක් සහිත පුද්ගලයෙකු සංනිවේදනයේදී ලැබෙන සෞන්දර්යාත්මක හා සදාචාරාත්මක වටිනාකම් වඩාත් ගැඹුරින් හඳුනාගනී. එවැනි පුද්ගලයෙකු මාධ්‍ය සංදේශයේ සැඟවුණු අර්ථ පිළිබඳවද අවධානයෙන් සිටි. මාධ්‍ය හා දෛනික ජීවිතය. ධනාත්මක අවස්ථා. දැනුම හා තොරතුරු ලබා ගැනීමට පහසුකම් සලසයි. සමාජ සම්බන්ධතා පුළුල් කිරීමට උපකාරී වේ. විනෝදාස්වාදය හා නිර්මාණශීලීත්වය දිරිගන්වයි. ලෝකයේ සිදුවීම් ක්ෂණිකව දැනගැනීමට හැකිවේ. අහිතකර ප්‍රතිඵල. සංදේශවල ගුණාත්මක භාවය කෙරෙහි අවධානය අඩුවීම. ලිංගිකත්වය හා ප්‍රචණ්ඩත්වය අධිකව ඉදිරිපත්වීම. වැරදි තොරතුරු හා මතවාද පැතිරීමට ඉඩ සැලසීම. ක්ෂණික ආහාර සංස්කෘතියක් වර්ධනය කිරීම. මාධ්‍ය සංදේශයක් විශ්ලේෂණය කිරීමේ මූලික කරුණු. අර්ථය, අදාළත්වය, විශ්වසනීයත්වය, පක්ෂපාතීත්වය, බලපෑම. මාධ්‍ය විචාරය යනු කුමක්ද? යම් දෙයක අගය එහි ස්වරූපයක් මාධ්‍යයක් තුළින් ඉදිරිපත් වන ඕනෑම අවස්ථාවක එම සංදේශය විග්‍රහ කර එහි අර්ථකථනය හා ඵලය තේරුම් ගැනීම මාධ්‍ය විචාරයයි. සංදේශය පැහැදිලි කිරීම, ආකෘතිය විශ්ලේෂණය කිරීම, ග්‍රාහක අවබෝධය සඳහා නිර්මාණය. විචාරයේදී අවධානය යොමු කළ යුතු කරුණු: මූලාශ්‍රයේ විශ්වසනීයත්වය, සංදේශයේ ඇති අදහස, ආකෘතිය සහ අන්තර්ගතය, ග්‍රාහක ප්‍රතිචාරය. විචාරයේ දාර්ශනික ප්‍රවේශයන් සහ නවමාධ්‍ය තාක්ෂණය. මාක්ස්වාදී විචාරය ධනපති සමාජයේ අවශ්‍යතා වෙනුවෙන් බලවත් පාර්ශ්ව මගින් මාධ්‍ය නිෂ්පාදනය පවත්වාගෙන යන බව විග්‍රහ කරයි. ස්ත්‍රීවාදී විචාරය මාධ්‍ය තුල ස්ත්‍රීන් නිරූපණය වන ආකාරය හා එහි අසමානතා පිළිබඳව විචාරය කරයි. මනෝවිශ්ලේෂණ විචාරය මාධ්‍ය සංදේශ අවබෝධයට හැඟීම් හා මනෝවිද්‍යාත්මක බලපෑම් සලකා බලයි. නව මාධ්‍ය තාක්ෂණය. නව තාක්ෂණය සමාජ මාධ්‍ය භාවිතයෙන් සිදුවන සමාජ අන්තර්ක්‍රියා හා සමාජ පරිවර්තනය පිළිබඳව අවබෝධයෙන් අකණ්ඩව වෙනස් වෙමින් පවතී. එය මාධ්‍ය සාක්ෂරතාවේ මූලික ලක්ෂණද නැවත සකස් කරයි. විචාරශීලීව බලන ග්‍රාහකයෙක් වන්න. විවිධ සමාජ දෘෂ්ටිකෝණ මගින් මාධ්‍ය හා ඊට අදාළ තාක්ෂණය විශ්ලේෂණය කර එය සාකච්ඡා කිරීමට හැකියාව වර්ධනය කර ගැනීම වැදගත් වේ. මානව සමාජයේ අන්තර්ක්‍රියාකාරීත්වය තුළින් ඇතිවන අර්ථ අවබෝධ කර ගැනීමට තාක්ෂණී බලපෑම විමසිය යුතුය. වර්තමානයේ තාක්ෂණීය නවීන සමාජයක් හා ලෞකික ජීවිතයක් බවට පරිවර්තනය කිරීමට දායක වන බව සැලකිල්ලට ගත යුතුය.